සුබ දවසක් හැමෝටම. ඉතින් ගොඩ දවසකින් මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මම හිතන්නේ මාසයක් විතර වෙනවා. ඉතින් අද තමයි මට වෙලාවක් ලැබුණේ. ගමේ ගියා. ඉතින් ගමේ මේ තියෙන නිස්කලංක ගතියට මම මාර ආසයි. මේ නිස්කලංක ගතිය කොළඹ ගන්න බෑ. කොළඹ තියෙනවා. නමුත් අර ගමේ කියන හැඟීම කොළඹදී මම හිතන්නේ නැහැ එනවා කියලා. මම මේ ඉන්නේ සේපාලිකා ගහක් යට. මාරම සුවඳයි. ඉතින් සේපාලිකා මල් කඩන්නේ නෑනේ. මල් වැටෙනවා. වැටුණාට පස්සේ තමයි පූජා කරනවා නම් පූජා කරලා කොට්ට සමහර වේලලා කොට්ට හදනවා. සේපාලිකා ගහ ගේ ඉස්සරහා හිටවල බලන්න. උදේට බලනකොට මල් වැටිලා හරි ලස්සනයි. වගේම සුවඳයි. පූජා කරන්න එහෙම ගන්න පුළුවන්. ඒනට අර වැටිච්ච මල් පූජා කරන්න හොඳ නැහැ කියලාත් සමහරු කියනවා. ඒනට පූජා කරන්න ඇත්තෙත් නෑ. කට්ටිය ගොඩක් පූජා කරනවා. මාර ආදරේ ගස් කොළන් වලට මේ වගේ කියන්නේ ගස් කොළන් තියෙන පරිසරයකට ආසයි. ගොඩක් ගමේ ගියාම කරන්නේ මේ වගේ ගස් මල් ගස් අතගගා ලස්සන බල බල ඉන්න එක තමයි ගොඩක් කරන්නේ. කොළඹ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ගමේ තියෙන සුන්දරත්වය ගොඩක් දැනුනේ. ඉතින් ඒ නිසා තමයි ගමේ ගියාට පස්සේ මේ විදිහට ගස් කොළන් එක්කම මම ජීවත් වෙන්නේ. ගමේ ගිහින් දවස් දෙකක් වගේ හිටියේ. පහවෙනි දවසේ මම ආයේ කොළඹ එන්න පිටත් වුණා. බලන්න මේ ලස්සන මේ කෝච්චියේ එන දිගට මේ රේල් පාර දෙපැත්තේ තියෙන ලස්සන පරිසරය තමයි මේ තියෙන්නේ. ඇවිල්ලා මම දිගටම ගියේ පොඩක් shopping කරන්න. බඩු වගේක් ගන්න තිබ්බා. මම ඒ නිසා ගියා ලේඩි ජේ එකට. මේ ලේඩි ජේ එකේ වීඩියෝ තියෙන්නේ. අලුත් ඩිසයින් ගොඩක් දාලා තිබ්බා. මේ TFS එක. මෙන්න මේ කාගෝ පෑන්ට් එක රුපියල් 1000 ගාණක් වගේ උනේ. 1600 ගාණක් වගේ. මේ shoes තිබුණා. ලස්සන shoes design තිබුණා. මේ ඔක්කොම ඔයාලා TFS page එකට ගිහින් බලුවොත් Facebook page එකට බලන්න පුළුවන්. 2990යි. මාර ලාභයි, මාර ලස්සනයි, මාර quality මේ shoes. ඔයාලා අදම ගිහිල්ලා බලන්න. අලුත් designs වගේ ඇවිල්ලා තියෙන අලුත් අවුරුද්ද නිසා. උදේ ඉඳලා මගමනේ ඇවිදලා shopping කරලා එන ගමන් මට පොඩි treat එකකට මම ගත්තා PNS එකෙන් sweet items ටිකක්. කියන්නේ කේක් ගත්තේ. කේක් වලට වඩා මට මේ තිබහත් එක්ක මම මේ දිගුල් බීම එක ගත්තා. ඒක මාර රහයි. මේ දවස්වල ගොඩක් රස්න නිසා මේ වගේ දේවල් ඉතින් දිව්‍ය ඖෂධ වගේ තමයි.
මම මිනි ව්ලොග් එකක් ගෙනාවේ. අදට මම සමුගන්නවා තවත් දවසකින් ලස්සන වීඩියෝ එකක් අරගෙන. අනිවාර්යෙන් හමු වෙන්නම්. සුබ දවසක්.